ඇතරම මේ තියෙන්නේ විශ්‍රාම ගියපු අංකල් කෙනෙක්ගේ YouTube channel එකක්. ඔයාට පේනවා ඇති පළවෙනි දවසේ ඉඳන්ම එයාට හොඳ ආදායමක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එයාගේ මාසික ආදායම ඔයාට පේනවා ඇති $300 ගණනක් ඇවිල්ලා තියෙනවා. මොනටයිස් ඔන් කරගත්ත ගමන්. ඉතින් මම එයාත් එක්ක කතා කරද්දී එයා විශ්‍රාමික රජයේ සේවකයෙක් විදිහට රුපියල් 50000ක් විතර තමයි මුළු ජීවිත කාලෙම අරගෙන තියෙන්නේ. නමුත් ඔයාට තේරෙනවා ඇති YouTube channel එකේ එයාගේ පළවෙනි ආදායමම එයාගේ මාස කීපයක ආදායමට සමානයිනේ. අනිත් එක තමයි මුදල්ම ටාගට් කරන්නේ නැතුව high quality viewers ලා. එහෙම නැත්නම් හොඳ ඉන්ටර්නෙට් එකේ ඉන්න මිනිස්සුන්ව ටාගට් කරලා වීඩියෝස් නිර්මාණය කරාම මෙන්න මේ විදිහට මොනටයිස් ඔන් කරපු ගමන් මොකද එයාට viewers ලා ප්‍රමාණයක් ඉන්නවනේ. එතකොට views නැතුව මොනටයිස් ඔන් කරගෙන අයියෝ මට සතයයි අයියෝ මට සත දෙකයි කියනවට වඩා හොඳ view base එකක් හොඳ නරඹන්න පිරිසක් හදාගෙන මේ විදිහට ඔන් කරගත්තම මෙන්න මේ විදිහට යන්න පුළුවන් ගමන. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ YouTube channel එකක් සාර්ථක කරගන්නකොට අපි පිළිපැදිය යුතු කරුණු මොනවද විශේෂයෙන්ම ආදායම පිළිබඳ කියලා. මොකද ඔයාට කවදා හරි ඔයාට YouTube channel එකෙන් හොඳ ආදායමක් එන්නේ නැත්නම් ඔයා මේ කරන වැඩේ අපරාධ කියලා හිතෙනවා. මේකට වැය කරපු කාලේ ඔයා නාස්ති කිරීමක් කියලා හිතෙනවා. ඔයාගේ YouTube channel එක කරන් යන එක ඔයාට නවත්තලා දාන්න හිතෙනවා. ඒ හින්දා ආදායම ගැන හිතන්නේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් අනාගතයේදී බරපතල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මම මේකට උදාහරණයක් විදිහට ගන්නම්කෝ මේ Master Academy YouTube channel එකම. මේකට වීඩියෝස් 50ක් විතර තමයි දාලා තියෙන්නේ. මම මාස ගානකින් වීඩියෝස් අතරින් පතර තමයි දාලා තියෙන්නේ. මේ හැමදාම ප්ලෑන් කරලා වීඩියෝස් දාන channel එකක් නෙමෙයි. එහෙම channel එකකින් දැන් මම මේ කනාවට වීඩියෝස් දාන channel එකක් මෙහෙමනම් හොඳට ප්ලෑන් කරලා වීඩියෝස් දාන channel එකක් කොහොම වෙයිද කියලා ඔයාටම පොඩි ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් හිතින්. මම ඔයාලට හැමදාම කියන දේ තමයි අපි හැමතිස්සෙම වීඩියෝ එකක් දාලා දෙකක් දාලා 10ක් දාලා 20ක් දාලා අයියෝ අපිට ඉන්කම් එක නැහැ නේ කියලා ප්ලෑන් කරනවට වඩා අපි අවුරුදු එකමාරක් ප්ලෑන් එකට දිගටම වීඩියෝස් දාලා එතනින් එහා දිගටම එකම ඉන්කම් එකක් ලබා ගන්න කොහොමද කියන එක ගැන තමයි හැමතිස්සෙම ඔයාලත් එක්ක කතා කරන්නේ. දැන් හිතලා බලන්න මගේ එක channel එකක් තියෙනවා කියලා වීඩියෝස් 2000ක් දාපු අවුරුදු ගානක් තිස්සේ පරණ. එතකොට අපි හිතමු අවුරුදු 5ක් ඇතුළත තමයි වීඩියෝ 2000ක් දැම්මේ කියලා. එතකොට ඒ අවුරුදු 5න් පස්සෙත් මේ එක වීඩියෝ එකකින් දවසට $7 ගාණක් ආවත් ඩොලර් කීයක් එනවදනේ. එතකොට views යන කම්ම ඒ ආදායම ඔයාට එනවා. ඉතින් ඔන්න ඔය ප්ලෑන් එකට අනුව වැඩ කරනකොට ඔයාට දැන් මේකෙදි බලා ගන්න පුළුවන්. දැන් මේ Master Academy YouTube channel එකට අපි වීඩියෝස් නොදැම්මත් ඔයාට පේන ඇති අනිවාර්යෙන් දවසට ඩොලර් මෙන්න මේ විදිහට එනවා. මේ පුංචි views ගානටත් අපි කොහොමද වීඩියෝස් මෙච්චර මහන්සි නොවිත් මේ ලෙවල් එකට හදාගන්නේ. එතකොට මේක හැමතිස්සම ඔයා ඇප්ලයි කරගන්න ඕනේ. ඔයාගේ ගොඩක් views ගියාට කමක් නැහැ. ඔයා quality audience එකක් ටාගට් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී අපි plan කරන්න ඕනේ. ඔන්න දැන් මම එනවා Master Academy එකේ revenue page එකට. ඔයාට පේනවා ඇති මේකේ RPM එක. එහෙම නැත්නම් views 1000කට $4 ගාණක් ගෙවනවා කියලා මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. දැන් ඔයාගෙත් ඔයාට පුළුවන් YouTube channel එකේ revenue ඇතුළට ගිහිල්ලා බලන්න කීයද කියලා. ඔයාට ලංකාවේ විතරක් lowම end market එක බලන channel එකක් නම් ඔයාගේ අනිවාර්යෙන් මේක $750 තමයි උපරිම යන්නේ. ඒ කියන්නේ ඔයාගේ YouTube channel එක බලන්නේ income එකක් නැති, buying power එකක් නැති මිනිස්සු පිරිසක් කියන එක. ඔයාට ආසන්න වශයෙන් $1ක් දෙකක්වත් ලංකාවේ මිනිස්සු බලලා එනවා නම් ඒකෙන් ඔයාට identify කරගන්න පුළුවන් මොනවා හරි buying power එකක් තියෙන මිනිස්සු තමයි ඔයාගේ videos බලන්නේ කියන එක. එතකොට මේ වගේ channel එකකට කොහොමද $4 ගාණක් එන්නේ? ඒක දැන් මම ඔයාලට explain කරලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. පළවෙනි දේ තමයි YouTube එක ගොඩක් කැමති මිනිස්සු ඔයාගේ videos හොයාගෙන එනවට. උදාහරණයක් විදිහට Chanuks Bro කියලා හොයාගෙන එනවට වඩා iPhone එකක් ගැන හොයාගෙන එනකොට Chanuks Bro දන්නේ නැති කෙනෙක්ට වුණත් ඒ වීඩියෝ එකක් හම්බෙනවට තමයි YouTube එකත් කැමති. ඒ වගේම YouTube කරන කෙනෙක් විදිහට අපිත් කැමති. මොකද හැමෝම අපේ නම අපේ channel එකේ නම කවුරුත් search කරන්නේ නැහැ. එයාලට තියෙන ප්‍රශ්නය තමයි YouTube එකේ search කරන්නේ. එතකොට ප්‍රශ්නයක් search කරලා නම් අපේ YouTube channel එකට එන්නේ එතන ගොඩාක් ලොකු value එකක් තියෙනවා. අපි හිතමු comedy, joke, gossip videos හදලා ඔයාට මිලියනයක් views ගියත් වැඩක් නැහැ. ගෙදර තියෙන tab එක කැඩුනම හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එකට views 20-30000ක් තිබ්බොත්
සමහර විට අර ඩොලර් අර views කියන්නේ කොමඩි ගොසිප් වල views මිලියනයට වඩා ඉන්කම් එකක් අර ටැප් එක කැඩිච්ච එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ YouTube එක සම්පූර්ණයෙන්ම වැඩිපුර මුදල් ගෙවනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන වීඩියෝස් වලට. ඉතින් මේක ගැන මම views 1000කට කොච්චර ගෙවනවද කියලා සම්පූර්ණ පොතක්ම ලියලා තියෙනවා. ඔයාලට මේ වෙනකොට පාඨමාලාවට සම්බන්ධ වෙලා නම් ඉන්නේ මෙන්න මේ පොත. ඔයාලට නොමිලේම ඒක ඇතුලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකෙදි මම විස්තර කරලා තියෙනවා ඇයි මේ සමහර මිනිස්සු අපේ වීඩියෝ බලනකොට අපිට අඩුවෙන් ගෙවන්නේ සල්ලි තියෙන මිනිස්සු අපේ වීඩියෝස් බලනකොට වැඩියෙන් ගෙවන්නේ. ඒ වගේම සල්ලි තියෙන මිනිස්සු අවධානය දෙන වීඩියෝ වර්ග මොනවද අපි channel එකක් හදනකොට කොහොමද අවධානය යොමු කරන්න ඕන වගේ දේවල් ගැන. එතකොට දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙතනදී මගේ තාම තියෙන්නේ browse feature එක හරහා. හැබැයි දෙවනියට තමයි YouTube search තියෙන්නේ. නමුත් අපි අපේ අනිත් මෙන්න මේ විදිහට මේ channel ගන්නකොට මේ වගේත් YouTube search වලින් වැඩිපුර සෙනගෙන channel වල අපිට දෙන ආදායම ගොඩක් වැඩි. ඒ නිසා ඔයා හැමතිස්සෙම try කරන්න ඕනේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයකට උත්තර දෙන channel එකක් හැමතිස්සෙම සාර්ථක වෙන ප්‍රවණතාවය වැඩි කියන එක. දැන් මෙතනට ගියාම ඔයාලට පේනවා ඇති දැන් මේකෙදි මට ඕනම දේ තමයි මිනිස්සු මේ චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් කරාමත් මේ මාස්ටර් ඇකඩමි YouTube channel ගෙන එක නවත්ත ගන්න. මොකද එහෙම එන මිනිස්සුන්ගෙන් අපිට එච්චර value එකක් එන්නේ නැහැ. නමුත් how to earn money from YouTube කියලා සර්ච් කරනකොටත් ඔයාලට පේනවා ඇති මාස්ටර් ඇකඩමි YouTube channel එකට සෙනග ඇවිල්ලා තියෙනවා මේ. ඊට පස්සේ YouTube money, ඊට පස්සේ YouTube short, YouTube income, එතකොට YouTube short video income මේ වගේ අර මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් සර්ච් කරාම අපේ වීඩියෝ එක උඩට එනවා නම් අපිට එන ආදායම පැහැදිලිවම වැඩි සහ අපිට හිමීට අපේ channel එක quality audience එකකින් grow වෙනවත් බලා ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි මිනිස්සු අපේ වීඩියෝස් බලන්නේ මොන රටේ ඉඳන්ද කියන එක. දැන් මෙහෙම හිතන්නකෝ. ශ්‍රී ලංකාවේ කවදාවත් 100 කෙනෙක් Beats headset එකක් දාගෙන ජොගින් කරනවා ඔයාලා දැකලා තියෙනවද? නෑ, ඒක වෙන්න විදිහක් නෑනේ. හැබැයි ඔයා වෙන රටකට ගිහින් බැලුවොත් අලුතින්ම ලෝන්ච් කරන හොඳම හෙඩ්සෙට් එක දාගෙන වයසක අය පාරේ ජොගින් කරනවා බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තුන්වෙනි ලෝකයේ එහෙම නැත්නම් දුප්පත් රටවල් වල මිනිස්සු අර හයි ලක්ෂරි දේවල් ફોකස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ફોකස් කරන්නේ පුංචි දේවල්. හැබැයි ඔයා හොඳ දියුණු රටක් ගත්තොත් ඒ රටේ වයස් පරතරයක් නැතුව ගොඩක් වෙලාවට අලුතින් එන හැමදේම මිලදී අරගෙන පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඔයා හෙඩ්සෙට් එකක් විකුණනවා නම් අර 100 කෙනෙක් පවා හෙඩ්සෙට් දාන රටකටද විකුණන්නේ නැත්නම් 100 කෙනෙක් කවදාවත් හෙඩ්සෙට් කියන වචනේ අහලවත් නැති රටකටද ફોකස් කරන්න හදන්නේ අතේ සල්ලිත් නැතුව. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති මේ දෙකේ තියෙන වෙනස. එතකොට බයින් පව එකක් එහෙම නැත්නම් ඕනම දෙයක් මිලදී ගන්න අතේ සල්ලි තියෙන මිනිස්සු ඉන්න රටවල් වල views වලට ගෙවනවා වැඩි. ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය වගේ තමයි ලෝකේ අඩුවෙන්ම views වලට ගෙවන රටවල් වලට තියෙන්නේ. මේ ගැනත් මම මේ e-book එකේ සම්පූර්ණයෙන්ම විස්තරය දක්වලා තියෙනවා රටවල් අනුව අපි කොහොමද ඉන්කම් එක සහ රෑන්ක් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ පොත ඔයා පාඨමාලාවේ ඉන්න කෙනෙක් නම් කියවන්න අමතක කරන්න එපා. ඒක කියෙව්වම දැන් මේ වීඩියෝ එකේ මම මේ වීඩියෝ එකක් විදියට දෙන දේ ඇත්තටම මීට මාස ගානකට කලින් මම මේ පොත නිකුත් කරද්දිම ඔයාලට ඒක දීලා තියෙන්නේ. එතකොට ඒක කියවපු කෙනෙක් නම් මම මේ කියන දේවල් මැජික් නෙමෙයි. අනිත් අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට තියෙනවා ප්‍රශ්නයක් හරි අපි ඉංග්‍රීසියෙන් කරොත් නම් අවුලක් නැහැ වෙන රටවල් වල මිනිස්සු ඒත් කොහොමද මේ මාස්ටර් ඇකඩමි එකේ චනුක්ස් බ්‍රෝ සිංහලෙන් කරලත් මේ පිටරට මිනිස්සු එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ වැඩියෙන්ම නිව්සීලන්ඩ්, UAE, සවුත් කොරියා, ඉතලි, ජපාන්, ඕස්ට්‍රේලියා, UK, රොමේනියා, සිංගප්පූර්, කටාර් මේ පළවෙනි සෙට් එකේම ශ්‍රී ලංකාව නැහැ. ඔයාලට පේනවා ඇති ඊටත් පහලින් තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ. වැඩිම මිනිස්සු ප්‍රමාණයක් කොහොමද පිටරට සිංහල channel එකක් බලන්නේ? ඔයාලා දන්නවා ශ්‍රී ලාංකිකයෝ පිටරටවල් වල ඉන්නවා. මේ නම් ටික කියවනකොට ඔයාලට පේනවා ඇති ශ්‍රී ලාංකිකයෝ වැඩිපුරම ඉන්න රටවල් ලිස්ට් එක තමයි මේ උඩ තියෙන්නේ. එතකොට අපි ලංකාවේ කෙනෙක් YouTube වලින් දියුණු වෙන්න උත්සාහ කරනවට වඩා පිටරට ඉන්න කෙනෙක් YouTube ගැන හොයනවා වැඩි. මොකද ඒගොල්ලෝ දකිනවා. ඒගොල්ලෝ අතේ හැමෝටම ෆෝන්ස් තියෙනවා. ඒගොල්ලන්ට හොඳට ඉන්ටර්නෙට් ඇක්සස් තියෙනවා. YouTube වල මිනිස්සු දියුණු වෙනවා දකිනවා. මේක කරන්න පුළුවන් ට්‍රැවල් කරන්න ඒගොල්ලන්ට තැන් තියෙනවා. ඊට පස්සේ කෑම බීම අලුත් දේවල් තියෙනවා. ස්ට්‍රීට් ෆුඩ්ස් උනත් එයාලට වීඩියෝ කරන්න ඒගොල්ලන්ට හැමතිස්සෙම අදහස් තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ දේවල් සිංහලෙන් හොයනකොට ඔන්න අපි වගේ අය කරන YouTube වීඩියෝස් දකිනවා. එතකොට ඒ සර්ච් කරන මනුස්සයා ශ්‍රී ලාංකිකයෙක්ද සිංහලද කියලා වැඩක් නැහැ. ඒ රටෙන් තමයි අපිට views එන්නේ නේ.
එතකොට ඒ රටේ මිනිස්සයාට හොඳ ආදායමක් තියෙනවා නම් එයාට හොඳ බයින් පව එකක් තියෙනවා නම් එයාට පෙන්වන ඇඩ්වර්ටයිස්මන්ට් නිසා අපිට වැඩි ආදායමක් වීඩියෝ එක හදපු කෙනාට නරඹන කෙනා නිසා වැඩි ආදායමක් ලැබෙනවා. ওই නිසා තමයි මම ඉස්සරින් ධම්ම කියන්නේ වගේ වීඩියෝස් බලන අය ගැන උනන්දු වෙන්න. කවුරු හරි කමන්නේ මගේ වීඩියෝස් මිලියනයක් views යවා ගන්නවට වඩා වැදගත් මිනිස්සු හොඳ බයින් පව එකක් තියෙන මිනිස්සු ඔයාගේ විෂයට ආස මිනිස්සු 20-30,000ක් ඔයාගේ වීඩියෝ එක බලන එක ඒ බලන මනුස්සයාටත් හොඳයි ඒ වගේම වීඩියෝ එක හදන අපිටත් හොඳයි වාසි. එතකොට ඔන්න විදිහට තමයි සිංහල channel එකක ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එතකොට පිටරට මිනිස්සු මොනවද ලංකාව ගැන වැඩිපුරම හොයන්නේ කියන එක. ඉතින් අවසාන වශයෙන් දැන් මේ මම සිංහලෙන් දාපු වීඩියෝස් උනත් ඔයාලට පේනවා ඇති අවුරුදු ගාණක් පරණයි. ඒ වුණාට තවමත් අදටත් මිනිස්සු සර්ච් කර කර බලනවා කමෙන්ට්ස් දානවා. ඉතින් ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි හරි එක්ස්පයර් වෙන්නේ නැති මාතෘකාවක්. ඒ කියන්නේ මිනිස්සුන්ට හැමදාම හොයන්න බෑ. බඩ අඩු කරගන්නේ කොහොමද කියන එක මීට අවුරුදු 20කට කලිනුත් ඒ විදිහටමනේ හොයන්නේ. ඒක අවුරුදු 10කට කලින් ඔයා YouTube එකට දැම්මත් අදටත් ඒ එක්සර්සයිස් ටිකමනේ ගොඩක් වෙලාවට කරන්නේ ඒ කැම ටිකමනේ කන්න කියන්නේ. ඉතින් හිතන්න අන්න ඒ වගේ ඔයාලට ප්ලෑන් කරලා මිනිස්සුන්ට හැමදාම අවශ්‍ය වෙන විදිහට වීඩියෝස් හදන්න පුළුවන් නම් දැන් උදාහරණයක් විදිහට iCloud එකක් හදන්නේ කොහොමද කියන එක හැම අවුරුද්දෙම අලුත් iPhone එකක් launch කරන කාලෙට මගේ views වැඩිපුර ඒකට යනවා. එතකොට වැඩි income එකක් generate වෙනවා. ඒ වගේ අර අපි හැමතිස්සෙම ඔහේ කරන්නම් වාලේ වීඩියෝස් ඔහේ කරන්නම් වාලේ views හොයනවට වඩා හරි ප්ලෑන් එකක් හිමීට හදාගෙන හරි ගෝල් එකක් හදාගෙන හරි මිනිස්සු දැන් ඔයාලා හිතුවට ලෝකේ එහෙම මිනිස්සුම කැටගරි කරලා පාලනය කරන එක එහෙම ටාගට් කරන එක හොඳද කියලා ඔයාලා අපි අරන්න මුළු ලෝකෙම පාලනය වෙන්නේ එහෙමයි. දේශපාලඥයෝ මිනිස්සු පාලනය කරන්නේ එහෙමයි. ඔයා පාසල තෝරගද්දී ඔයාව කැටගරි වෙන්නේ එහෙමයි. ඔයා කඩේකට බඩු ගන්න ගියාම ඔයා බැංකුවකට ගියාම ඔයාගේ ආදායම අනුව තමයි ඔයාව ඒ ආයතන විසින් පරිපාලනය කරන්නේ. එතකොට සෝෂල් මීඩියා වල ඔයාගේ ආදායම ඔයා යන එන කඩ ඔයා ජීවත් වෙන පරිසරයේ ප්‍රදේශය අනුව ඔයාව මේ කැටගරි වලට දුප්පත්ද පොසත්ද කියලා දාලා තියෙනවා. එතකොට හරිම ලේසි අපිට දුප්පත් මිනිස්සු සහ පොසත් මිනිස්සු යම් සබ් විෂයකට ආස මිනිස්සු සහ ආස නැති මිනිස්සු වෙන් කරලා ගන්න මේ සෝෂල් මීඩියා වල. ඉතින් ඒ නිසා ඔයා ක්‍රියේටර් කෙනෙක් හොඳ ක්‍රියේටර් කෙනෙක් ඔයාගේ YouTube channel එක ව්‍යාපාරයක් බිස්නස් එකක් විදියට කරන්න ප්ලෑන් එකක් තියෙනවා නම් ඔන්න ඔය ගයිඩ්ලයින්ස් ටික ෆලෝ කරාම හොඳටම ඇති. කොහොම නමුත් ඔයාලට මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නම් ඔයාලා දන්නවා මාස්ටර් ඇකඩමි එකේ මේ වෙනකොට අපි පැය 22කටත් වඩා ලොකු දිග පාඨමාලාවක් දාලා තියෙනවා. ඔයාට ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ලෝකේ ඕනම තැනක ඉඳන් ඔයාට වෙලාව තියෙන වෙලාවට විතරක් සිස්ටම් එකට ලොග් වෙලා අධ්‍යයනය කරන්න පුළුවන්. මේකට අවශ්‍ය e-books සහ දවස් 90 මොනටයිසේෂන් කරන්න පුළුවන් ප්ලෑන් එකකුත් එක්ක නොමිලේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තියෙනවා. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න බටන්ස් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් එක්ක අපි මේ පාඨමාලාව නිර්මාණය කරලා තිනවා. ඕනම කෙනෙකුට ඕනම දැනුම පරාසයක තියෙන කෙනෙකුට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන මම හිතනවා පාඨමාලාව ඇතුළේදී ඔයාගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නම්. අපිත් එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ වගේ මේ මාස්ටර් ඇකඩමි එකේ YouTube වීඩියෝස් මම දාලා තියෙනවා ගොඩක් නේ. ඔයාලට පුළුවන් ඊතුරු වීඩියෝස් ටිකක් බලන්න. මේ වීඩියෝ එකට ඔයාගේ ප්‍රශ්න එහෙම කමෙන්ට් කරන්න. මම ඊගා වීඩියෝ වලදී උත්තර දෙන්න බලන්න. subscribe කරන්න මාස්ටර් ඇකඩමි එක. තවත් වීඩියෝකින් හම්බෙමු. ගොඩක් අය මගෙන් අහලා තියෙනවා කොහොමද YouTube වලින් සාර්ථක වෙන්නේ? කොහොමද YouTube වලින් මුදල් උපයන්නේ? part time YouTube කරන්නේ කොහොමද? පිටරට ඉඳන් YouTube කරන්නේ කොහොමද? full time YouTube කරන්නේ කොහොමද? ඉගෙන ගන්න ගමන් job එක කරන ගමන් YouTube කරන්නේ කොහොමද කියලා. මේ හැම දෙයක්කටම විසඳුමක් එන විදිහට තමයි මෙන්න මේ YouTube මිලියන ප්‍රතිපාඨමාලාව මම නිර්මාණය කරලා තියෙන්නේ. මගේ අවුරුදු 16ක අත්දැකීම් මම මේකට කැටි කරලා තියෙනවා. ඒ වගේම මේකෙන් කොහොමද බිංදුවේ ඉඳන් ඩොලර් උපයන්නේ? ඔයාගේ බැංකු ගිණුමට ඩොලර් දාගන්නේ? ඒ වගේම මේ වගේ YouTube play button gold silver කොහොමද අපි ගෙදරටම ගෙන්නගන්නේ? මිනිස්සු අතරට යන්නේ කොහොමද? අපි ගාව තියෙන ඕනම හැකියාවක්, දක්ෂතාවයක්, ව්‍යාපාරයක්, අදහසක් YouTube එක හරහා මිනිස්සු අතරට යවන්නේ කොහොමද කියන දේ අපි මේ මාස්ටර් ඇකඩමි YouTube පාඨමාලාවේදී කතා කරලා තියෙනවා. ඉතින් අනාගතේ කියන්නේ හැමෝම ඔන්ලයින් එකතු වෙන තැනක්. ඔයාටත් පුළුවන් ඔයාගේ YouTube channel එක ගොඩනගලා සාර්ථක වෙන්න. මේ තියෙන WhatsApp නම්බරේ 9යි ඊමේල් එකයි එවන්න වැඩි විස්තර masteracademy.lk වෙබ්සයිට් එකේ.